හලෝ මචන් කොහොමද ඉතින් මම ඔයාලගේ සිනමාචන් අද මම අරන් ආවේ සෑහෙන කාලයකට පස්සේ මට සෙට් වෙච්ච ඉන්ටරෙස්ටිං ඩයිනෝසර් ෆිල්ම් එක රිවිව් එකක්. ෆිල්ම් එක තමයි දැනට තියටර් එකේ රන් වුණ The End of Oak Street. සිරාටම කිව්වොත් මචන් මීට කලින් ආපු Jurassic World ෆිල්ම් මාව නම් එච්චර ලොකුවට සැටිස් කරේ නැහැ. ඒක තමයි ඇත්ත. මොකද ඒවා එකරේ අර පරණ පේන්ට් උඩින්ම අලුත් පේන්ට් එක ගානක මිසක් අලුත් දෙයක් තිබ්බ නැහැ. ඉතින් මේකට විසඳුමක් නැද්ද කියලා හිත ඉද්දි තමයි හරියටම මේ ෆිල්ම් එක වැස්සේ. මේ ෆිල්ම් එකේ කන්සෙප්ට් එක මාරම වෙනස්. ඒ වගේම යුනික්. මට හිතෙනවා මේකට ලොකු ෆ්‍රැන්චයිස් එකක් ගොඩනගන්න හොඳ අවස්ථාවක් තියෙනවා කියලා. බලමු ඉස්සරහට මේක ෆ්‍රැන්චයිස් එකක් විදියට හැදෙයිද නැද්ද කියලා. හැබැයි ඒකට මානව පොටෙන්ෂල් එකක් තියෙනවා. ඉතින් ඔයාලත් මේ වගේ ඩයිනෝසර් ෆිල්ම් බලන්න ආස කරන නම් අනිවාර්යයෙන්ම මේක චෙක් කරලා බලන්න. හැම ඔඩියන්ස් කෙනෙක්ටම සෙට් වෙන විදිහට හියුමර්, හොරර් and එමෝෂන් කියන මේ හැම දෙයක්ම මික්ස් කරලා තමයි ෆිල්ම් එක හදලා තියෙන්නේ. කතාව ඇතුළට පවුලක් සෙට් කරලා ඒ පවුල එක්ක අපිට ලොකු බැඳීමක් හදලා මාරම ඉන්ටරෙස්ටිං විදිහට තමයි ෆිල්ම් එක ඉස්සරහට අරන් යන්නේ. ඔයාලා ඩයිනෝසර් ෆිල්ම් බලන්න ආස කරන නම් අනිවාර්යයෙන්ම මේකත් සෙට් වෙයි. ඒක තමයි මේ ෆිල්ම් එකේ තියෙන ප්‍රධානම පොයින්ට් එක. දැන් ෆිල්ම් එකේ පොසිටිව් පොයින්ට්ස් පැත්තට ආවොත් අනිවාර්යෙන්ම එන්න හැත්වකින් තමයි පටන් ගන්න ඕනේ. එයා නම් ඇමේසින් টොප් ක්ලාස් ඇක්ටර්ස් කෙනෙක් මචං. අපි එයාව ළඟදී ඔඩිසි එකෙන් දැක්කනේ. අන්න ඒකෙන් පස්සේ මේ ෆිල්ම් එකේ අම්මා කෙනෙක් විදිහට එයා සුපිරිම රෝල් එකක් කරලා තියෙනවා. මුළු ෆිල්ම් එකම යන්නේ එයා වට කරගෙන විදිහට තමයි. එක පැත්තකින් තමන්ගේ ආසාවන්, අනෙක් පැත්තෙන් හස්වනෝ බලාගන්න, ඊට පස්සේ පවුලෝ බලාගන්න, පවුලෝ බේරගන්න. ඉතින් මේ හැම දෙයක්ම එයාගේ සුපිරි පර්ෆෝමන්ස් එකකින් අපිට දීලා තියෙනවා. එයා වටම තමයි මුළු කතාවම ලියලා තියෙන්නේ කියලා ෆිල්ම් එක බලද්දී අපිට හොඳටම තේරෙනවා. ෆිල්ම් එකේ වන් ලයින් එක මොකක්ද කියලා බැලුවොත් ඕක් ස්ට්‍රීට් කියන්නේ එක්තරා වීදියකට. එහෙම නැත්නම් පොඩි ගමක් කියන්නත් පුළුවන්. කතාව යන්නේ 1980 ගණන් වල වගේ. ඉතින් ඒ ගමේ ඉන්න මිනිස්සු හරිම සතුටින් ජීවත් වෙනවා. ඔහොම ඉද්දි හදිසියෙම එක දවසක් මාරම තද වැස්සක් වහිනවා. වැස්සත් එක්කම එයාලා වටේටම ලොකු එළියක් ඇවිල්ලා ඒ අයගේ ඒරියා එක. ඒ කියන්නේ කිලෝමීටර් 2ක් විතර වටේට තියෙන මුළු ඒරියා එකම එතනින් ගැලවිලා ටයිම් ට්‍රැවල් කළාද නැත්නම් වෙනම යුනිවර්ස් එකකට ගියාද කියලා නම් දන්නේ නැහැ. හැබැයි ඩයිනෝසර් ඉන්න ඒරියා එකකට යවනවා. ඉතින් එහෙ හිර වෙන එක පවුලක් වටා තමයි කතාව යන්නේ. ඒ අය ඩයිනෝසරෙන්ගෙන් බේරුණාද නැද්ද? ආපහු අපේ ලෝකෙට ආවද නැද්ද කියන එක තමයි බේසික් කතාව. පොඩි ටයිම් ට්‍රැවල් එකකුත් තියෙනවා. ඒ වගේම ඒක තුල වෙනම යුනිවර්ස් ට්‍රැවල් එකකුත් තියෙනවා වගේ දැනෙනවා. හැබැයි මම නම් හිතන්නේ ටයිම් ට්‍රැවල් මුල් කරගෙන තමයි කතාව යන්නේ කොහෙද? ඒකට හේතුව මොකද්ද? මෙයාලා කොහොමද ටයිම් ට්‍රැවල් කරේ? එහෙම නැත්නම් යුනිවර්ස් ට්‍රැවල් එකක්ද? මේක කොහොමද වුනේ? ඉතින් මෙන්න මේ වගේ විද්‍යාත්මක කතා පැත්තට එයාලා ගියේම නැහැ. අර සත්තුන්ගෙන් බේරුණාද නැද්ද? එච්චරයි. නිකම් පටලවන්න නැතුව සිම්පල් සහ සරල විදිහට මේ ෆිල්ම් එක ගත්ත එක ඇත්තටම සුපිරිම වැඩක්. ෆිල්ම් එකේ මතක තියාගන්න පුළුවන් විදිහේ කැරක්ටර්ස්ලා 5ක් නැත්නම් 4ක් වගේ තමයි ඉන්නේ. ඊවන් මැග්‍රෙගර් එයා තමයි හස්බන්ඩ් විදිහට එන්නේ. ඊට පස්සේ ළමයි දෙන්නෙක් ඉන්නවා. පුතාගේ ක්‍රෂ් එක විදිහට කෙල්ලෙක් එනවා. ඒ වගේම අල්ලපු ගෙදර රණ්ඩු වෙන්න කියලා කැරක්ටර් එකක් එනවා. ඉතින් මේ වගේ මතක තියාගන්න පුළුවන් කැරක්ටර්ස් 3-4ක් වගේ තමයි ඉන්නේ. ඉතින් මෙයාගේ පර්ෆෝමන්ස් සුපිරි කියන්න බෑ. දුන්න රෝල් එක ඩීසන්ට් එකට නීට් එකට කරා. එච්චරයි. ඕවර්ऑල් බලද්දී টොප් පර්ෆෝමර් අන්න හැතුවේ තමයි. ෆිල්ම් එකේ ටෙක්නිකල් සයිඩ් එක ගැන කතා කරනවා නම් VFX වල ලොකු අවුලක් කියන්න බෑ. ඩයිනෝසර් වුණත් වෙනස්ම විදිහට ප්‍රසන්ට් කරලා තියෙන්නේ. ඇත්ත ලෝකේ ඩයිනෝසර් හිටියනම් කොහොමද ඉන්නේ? අර පිහාටු එහෙම තියෙන්නේ. අන්න ඒක බේස් කරගෙන තමයි කතාව හදලා තියෙන්නේ. ඒ හින්දාම මේක ජුරාසික් වර්ල්ඩ් එකෙන් වෙනස් කරලා පෙන්නනවා. T-Rex වුණත් අනිත් ෆිල්ම් වල වගේ කැලෑ ඇතුලෙන් කඩාගෙන විත් මිනිහෙක්ව එකපාරට ගිලිනවා වගේ නැතුව ටාකට් එක ලොක් කරලා ඊට පස්සේ තමයි ඇටැක් කරන්නේ. මේ වගේ දේවල් හින්දා මේ ෆිල්ම් එක හොඳ ක්වොලිටි ෆිල්ම් එකක් බලන ෆීලිං එකක් එනවා. ඇක්ෂන් and හියුමර් පැත්තට આવොත් සමහර තැන් වල ඩයිනෝසර්ව මෙයාලා ට්‍රීට් කරලා තියෙන්නේ සොම්බිලා වගේ. එයි එහෙම මං කියන්නේ කිව්වොත් පොඩි ලයිට් එළියකින් උන්ගේ හැවෙනලා පෙන්නලා ගන්නවා වගේ ඩයිනෝසර් යනගම මරලා යනවා වගේ නැතුව ඉඳගෙන කනවා වගේ සීන් හින්දා මේක හොරර් වයිබ් එකකුත් දෙනවා. සර්ප්‍රයිස්ලි ඒක මට වර්ක් වුණා මචං. PG-13 මූවි එකක් ඇතුලේ මේක කොහොම තිබ්බද කියලා දන්නේ නැහැ. හැබැයි මට ඒක වර්ක් වුණා මචං. හියුමර් නම් ඔයාලා හිතන තරම් නැහැ. හැබැයි තියෙනවා. මම එහෙම කියන්න හේතුව ඊවන්ගේ පර්ෆෝමන්ස් සමහර තැන්වල හිනස් වෙනවා. හැබැයි ගොඩක් තැන්වල පොරගේ වැඩ ටික බලද්දී ඩයල් එක පිස්සෙද්ද කියලා හිතනවා. ඕවරෝල් හියුමර් එක ලොකුවට අවුලක් නැහැ. නෙගටිව් පොයින්ට්ස් පැත්තට ආවොත් සමහර තැන්වල B grade ෆිල්ම් එකක් බලන ෆීලිං එකක් එනවා. ඩයිනෝසර් යන සීන් වත් එහෙම නැත්නම් VFX සීන් වත් නෙවෙයි. උන් ඇටැක් කරන සීන් වල අනිත් අය දෙන රියැක්ෂන් සහ කැමරා කරලා තියෙන විදිහ නිසායි. නේබර්ස් ලට ඇටැක් කරද්දී දෙන රියැක්ෂන් නැත්නම් ඊවන් මැග්‍රෙගර්ට ඇටැක් කරද්දී එයා ඩයිනෝසර් ඉන්නවද නැද්ද කියලා හිතා ගන්න බැරුව දෙන රියැක්ෂන් පොඩි ළමා ගතියක් දැනෙනවා ඉතින්. ඉතින් මේක පොඩ්ඩක් හදා ගන්න තිබ්බනම් කියලා හිතනවා. ඊට අමතරව රන් ටයිම් එක සහ ස්ක්‍රීන් ප්ලේ එක පොඩ්ඩක් ලැග් වෙනවා වගේ. කතාව සිම්පල් නිසා එන්ඩින් එක අපිට හිතා ගන්න පුළුවන්. ජුරාසික් වර්ල්ඩ් වල ඇක්ෂන් වලට ලොකු තැනක් දුන්නට මේක සිම්පල්. ඒක හොඳ දෙයක් වුණාට ඇක්ෂන් බලන්න එන අයට මදි වෙන්න පුළුවන්. මියුසික් චොයිස් එක මීට වඩා හොඳට වෙන්න තිබ්බ කියලා හිතනවා. සවුන්ඩ් ඉෆෙක්ට්ස් නම් අවුලක් නැහැ. හැබැයි මියුසිකුත් තව පොඩ්ඩක් හොඳට කරලා තිබ්බනම් කියලා හිතනවා. සමස්තක විදිහට බැලුවොත් ෆිල්ම් එක බලන්න පුළුවන් එකක්ද? අනිවාර්යයෙන්ම බලන්න පුළුවන් එකක්. ඩයිනෝසර් ෆෑන්ස්ලට අලුත්ම තීම් පාක් කර ගියා වගේ ෆීලිං එකක් එයි. ඇක්ට්‍රස්ගේ පර්ෆෝමන්ස්, සිම්පල් ස්ටෝරි, VFX වගේ දේවල් හින්දා අනිවාර්යයෙන්ම වන් ටයිම් වොචබල් මූවි එකක් මචං. හැබැයි ජුරාසික් වර්ල්ඩ් එකේ ක්වොලිටි බලන්න එපා. මෙයාලා තාම පටන් ගත්ත විතරයි. ෆ්‍රැන්චයිස් එකක් හදලා තව පොඩ්ඩක් ඩෙවලොප් කරොත් ජුරාසික් වර්ල්ඩ්
ෆීල්ඩ් එකට තරගයක් දෙන්න පුළුවන් වෙයි. ඒ ලයින් එක මේ ෆිල්ම් එකට තියෙනවා. ඉතින් බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා. ඔයාලා මේ ෆිල්ම් එක බලන්න ඉන්නව නම් එහෙම නැත්නම් බැලුවා නම් තවරු පහින් කීයක් දෙනවද කියලා පහලින් කමෙන්ට් කරන්න යන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. මම ඔයාලගේ සීනි මචං.